බුද්ධ කාලයේ පූජනීය ගංගා නදී ඉවුරේ භික්ෂුවක් උදෑසන නිස්කලංක බව වැළඳ ගනිමින් ගැඹුරු භාවනාවක නිරත විය. හදිසියේම භයානක රූපයක් මතුවිය. ගැහැණු අවතාරයක් ඇගේ පෙනුම හොල්මන් කරමින් ඇගේ කොණ්ඩය දිගු හා අපිරිසිදු වූ අතර ඇගේ දෑස් බලාපොරොත්තු සුන්වීමෙන් පිරි තිබුණි. ස්වාමීනී, මම මිනිස් ලෝකයෙන් සමුගෙන දැන් අවුරුදු 55ක් ගත වී ඇත. මේ කාලය පුරාම මම කෑවේවත් බිව්වේවත් නැත. කරුණාකර මට වතුර ටිකක් දෙන්න, මම පිපාසයෙන් පෙළනවා. මේ ගංගා නදිය ගලා බසිනේ හිමාලයෙන් එන සිසිල් පිරිසිදු ජලයෙන්. ඔබේ පිපාසය සංසිඳුවා ගැනීමට එයින් පානය නොකරන්නේ ඇයි? ස්වාමීනී, මම ගගෙන් බොන්න හදන හැම වෙලාවෙම වතුර ලේ බවට හැරෙනවා. මට ඒක බොන්න බෑ. ඔබට මේ සේවීමට සිදු කළ පාපය මොකක්ද? අයගේ පෙර ආත්මය මෙසේ විය. ඒගේ අතීත ජීවිතයේදී එය බුදුන් වහන්සේගේ භක්තිමත් ගිහි අනුගාමිකයෙකු වූ උත්තරගේ මව වූ අය. උත්තර භික්ෂූන් වහන්සේලාට ත්‍යාගශීලීව ආහාර, සිවුරු සහ නවාතැන් ලබා දුන්නාය. ඔහුගේ ක්‍රියාවන් අනුමත නොකළ ඔහුගේ මව ඔහුට ශාප කළාය. ඔබ මේ භික්ෂූන්ට පූජා කරන කෑම බීම ඔබේ ඊළඟ ආත්මයේදී ලේ බවට හැරේවා. ඇගේ අතීත ක්‍රියාවන්හි බරපතලකම වටහාගත් භූතයා දැඩි පසුතැවිල්ලක් පළ කළේය. ඇගේ දුක්වේදනා දැක සංවේගයට පත් භික්ෂුව ඇගේ වදහිංසාව සමනය කිරීමට ක්‍රමයක් කල්පනා කළේය. භික්ෂුව ගම්මැසියන්ට ත්‍යාගශීලී ක්‍රියාවන් කිරීමට මඟ පෙන්වූ අතර උපදින කුසල් දුක්වින්දින භූතයාට අනුමෝදන් කළේය. ඒ තුළින් ඇගේ දුක්වේදනා අඩුවීමට පටන්ගත්තේය. ඇගේ වේදනාවෙන් මිදුණු භූතාත්මය ගැඹුරු කෘතඥතාව පළ කළාය. අනුමෝදන් කළ කුසල් බලයෙන් ඇය ඇගේ දුක්වේදනා ඉක්මවා ගොස් වඩාත් සුබ නැවත ඉපදීමක් කරා ගමන් කළාය. එක්ක බේතවත්තුව සදහන් මෙම කතාව අපගේ වචන සහ ක්‍රියාවන්හි ගැඹුරු විපාක අපට උගන්වයි. යහපත් ක්‍රියාවන් කෙරෙහි වරය ඇතිකර ගැනීම අතිමහත් දුක්වේදනාවලට හේතුවිය හැක්ක. අනෙක් අතට ත්‍යාගශීලී ක්‍රියාවන් සහ කුසල් බෙදා ගැනීම මගින් ජීවීන්ව ඉතා දරුණු ලෝකවලින් පවා නිදහස් කිරීමේ බලය ඇත. අපි සැමවිටම අනුකම්පාව සහ ත්‍යාගශීලීත්වය තෝරා ගනිමු. අපව සහ අන් අයව විමුක්තිය කරා මෙහෙයවමු.